ඔබට කවදාරි මෙහෙම හිතිලා තියෙනවද? අලුත් තැනකට ගියාම මිනිස්සු ගොඩක් ඉන්න තැනකදී කතා බහක් පටන් ගන්න හිතා ගන්න බැරුව තනි වෙලා ඉන්න. නැතිනම් ඔයා කියන හොඳ අදහසක් වුණත් කවුරුත් පිළිගන්නේ නැතුව ඔයා කලකිරලා ඉන්න. අපි හැමෝම කැමති මිනිස්සු අපිට කැමති වෙනවට. අපි කියන දේට ඇහුම්කන් දෙනවට. අපේ යාළුවෝ ගොඩක් ඉන්නවට. හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා අපි ගොඩක් දිනෙක දන්නේ නැහැ. අද මම ඔයාලට කියන්න යන්නේ නිමල්ගේ කතාව. නිමල් කියන්නේ හොඳ කෙනෙක්. ඒත් එයාට මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට හැමතිස්සෙම වැරදුනා. එයාට යාළුවෝ හිටියේ හරිම අඩුවෙන්. දවසක් නිමල්ට පොතක් හම්බුණා. ඒ පොත එයාට මිනිසුන්ව දිනා ගන්න පුළුවන් මැජික් එකක් කියලා දුන්නා. ඒ පොත තමයි ඩේල් කානගීගේ How to Win Friends and Influence People කියන පොත. අද අපි බලමු නිමල් ඉගෙන ගත්ත ඒ මැජික් එක මොකක්ද කියලා. නිමල් ඉස්සර හිතාගෙන හිටියේ කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් ඒක එයාට පෙන්නලා දෙන එක හරිම හොඳ දෙයක් කියලා. එයා හිතුවේ එහෙම කළාම මිනිස්සු හැදෙයි කියලා. ඒත් හැමදාම උනේ ඒකේ අනිත් පැත්ත. මිනිස්සු එයාත් එක්ක තරහ වුණා. පොත කියවුවට පස්සේ නිමල් පළවෙනි මැජික් එක ඉගෙන ගත්තා. විවේචනය කරන්න, දොස් කියන්න හෝ පැමිණිලි කරන්න එපා. ඩේල් කානගී කියනවා ඔයා කෙනෙක්ට බනිනකොට එයා කරන්නේ එයාගේ වැරද්ද හරි කියලා ඔප්පු කරන්න තර්ක කරන එක විතරයි කියලා. ඒකෙන් කවදාවත් හොඳක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අනිත් කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්න. එයා ඒ දේ කළේ ඇයි කියලා හිතන්න. විවේචනය කරනවට වඩා තේරුම් ගන්න උත්සාහ කරන එකෙන් පුදුම සබඳතා ගොඩනගා ගන්න පුළුවන්. ඒක තමයි නිමල් ඉගෙන ගත්ත පළවෙනි රහස. දෙවෙනි මැජික් එක තමයි මිනිහෙක්ගේ තියෙන ගැඹුරුම ආසාව තෘප්තිමත් කරන එක. ඒ තමයි වැදගත් පුද්ගලයෙක් වීමේ ආසාව. අපිට කෑම ඕනේ, නිින්ද ඕනේ, ඒ වගේම තමයි අපිට අපිව කවුරු හරි අගය කරනවා කියන හැඟීමත් ඕනේ. නිමල් ඉස්සර කවදාවත් කෙනෙක්ව අගය කළේ නැහැ. ඒත් පොත කියවුවට පස්සේ එයා අනිත් අය කරන පොඩි හොඳ දේවල් පවා දකින්න පටන් ගත්තා. එයාගේ ඔෆිස් එකේ කෙනෙක් එයාගේ වැඩේ හරිම පිළිවෙලට කරනවා දැකලා ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි කියලා කිව්වා. ඒ මනුස්සයාගේ මූණ පුදුම විදියට එළිය වුණා. මේක නිකන් බොරුවට කරන චාටුවක් නෙමෙයි. මේක අවංකව කරන අගය කිරීමක්. ඔයා කෙනෙක්ගේ හොඳ ගතිගුණයක්, එයා කරන හොඳ වැඩක් අවංකවම අගය කරනකොට ඒ මනුස්සයා ඒ වචන කවදාවත් අමතක කරන්නේ නැහැ. එයා ඔයාට ගරු කරන්න, ඔයාට කැමති වෙන්න පටන් ගන්නවා. තුන්වෙනි නිසා බලවත්ම මැජික් එක තමයි මේක. අනිත් කෙනා තුල දැඩි ආසාවක් ඇති කරන්න. හිතන්න ඔයා මාළු අල්ලන්න යනවා කියලා. ඔයා කන්න ආසම චොක්ලට්. ඒත් ඔයා බිලි කොක්කේ හැමර දාන්නේ චොක්ලට්ද? නෑ නේද? ඔයා දාන්නේ මාළුවා කන්න ආස කරන පණුවේ. නිමල් ඉස්සර එයාට ඕන දේවල් ගැන විතරයි කතා කළේ. ඒත් දැන් එයා ඉගෙනගෙන තියෙනවා අනිත් කෙනාට ඕන දේ ගැන කතා කරන්න. ඔයාට කෙනෙක්ගෙන් වැඩක් ගන්න ඕනේ නම් මට කරලා දෙන්න කියලා ඉල්ලනවා වෙනුවට මේ වැඩේ කළොත් එයාට ලැබෙන වාසිය මොකද්ද කියලා එයාට පෙන්වන්න. එයාගේ පැත්තෙන් හිතන්න. එයාගේ අවශ්‍යතාවය ගැන කතා කරන්න. එතකොට ඒ දේ කරන්න කැමති වෙන්නේ ඔයාට ඕන නිසා නෙමෙයි. එයාට ඕන නිසා. මේ ලෝකයේ මිනිසුන්ව පොළඹවන්න පුළුවන් එකම ක්‍රමය එයාට ඕන දේ ගැන කතා කරන එක. නිමල් මේ සරල මැජික් තුන එයාගේ ජීවිතයට එකතු කරගත්තා. 1. විවේචනය කරන එක නවත්තුවා. 2. අවංකව අගය කරන්න පටන් ගත්තා. 3. අනිත් කෙනාට ඕන දේ ගැන හිතන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී නිමල්ටම එයා ගැන පුදුම හිතුණා. මිනිස්සු එයාත් එක්ක කතා කරන්න ආස වුණා. එයාට ගොඩක් යාළුවෝ හැදුනා. එයාගේ ජීවිතේම වෙනස් වුණා. මේවා පුංචි දේවල් වගේ පෙනුනට මේවට පුළුවන් ඔයාගේ පෞල් ජීවිතේ, ඔයාගේ රැකියාව, ඔයාගේ සමන්තා මේ හැමදේම පුදුම විදියට යහපත් අතට හරවන්න. මිනිස්සු කියන්නේ සංකීර්ණ ප්‍රහේලිකා නෙමෙයි. එයාලගේ හදවතට කතා කරන හැටි දැනගත්තම එයාලව දිනා ගන්න එක හරිම ලේසි. මේ සතියේ ඔයාට කරන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. දවසට අඩුම තරමින් එක වතාවක්වත් කවුරු හරි කෙනෙක්ව අවංකවම අගය කරන්න. ඒක ඔයාගේ ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, ඔෆිස් එකේ කෙනෙක් වෙන්න පුළුවන්, නැතිනම් බස් එකේ කොන්දොස්තර මහත්තයා වෙන්න පුළුවන්. මේ පුංචි දේ නිසා වෙන වෙනස ඔයාම අත්විඳලා බලන්න. මේ පැත්තෙන් ඔයා ඉගෙනගත්ත වටිනාම දේ මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. සතියේ ව්‍යාපාරික පොත සීරීස් එකෙන් ඊළඟ සතියේ එන්නේ වේසාගත් ලෝකයේ උඩු යටි කරපු The Lean Startup කියන පොතේ කතාවත් අරගෙන. ඒ කතාව අහන්නත් අපිත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. මතක තියාගන්න ඔයාගේ ලොකුම වත්කම බැංකුවේ තියෙන සල්ලි නෙමේ ඔයා වටේ ඉන්න මිනිස්සු.